good morning ඉසුරු. good morning තාක්ෂි. ඉතින් වැඩක් නැහැ නේ ඔයාලා අපිට good morning කොටවට බිස්කට් එකක්වත් දෙන්නේ නැහැ නේ. මෙහෙමයි ඉසුරු. හරිද? ඒ තාක්ෂි වෙනයි මේ තාක්ෂි වෙනයි. ඒ තාක්ෂි මම තාක්ෂි නෙමෙයි. ඒ කියන්නේ ඒ තාක්ෂි නෙවෙයි ඔයා නේද වෙන තාක්ෂි කෙනෙක්. ඒ නන්ද කුමාර් තාක්ෂි කියලා. හරි හරි. නැත්තම් මේක හෙනම මේ මගේ නම දැන් මිස්යුස් වෙන සෑහෙන්න. ඔව් ඒක තමයි දැන් මේ සිද්ධිය කියලා හිටියොත් එහෙම දැන් මේ කට්ටියට තොරණ විස්තරය කියලා හිටියොත් තොරණ විස්තරේ මම හිතන්නේ ගොඩක් අය දන්නවා. දන්නවා. අපිව දන්නයි ගොඩක් අය දන්නවා. මොකද මට මැසේජ් උත් ඇවිල්ලා තියෙනවා සෑහෙන්න මාව මෙන්ෂන් වෙනවා හැමතැනම. දැන් කතන්දරේ මේකයි මේ ගොඩක් නිවුස් එකක් එනවා මේ තාක්ෂි එක්ක බිස්කට් එකක් බෙදාගෙන කාපු සැරේන්වරයෙක්ට වැඩ වර්ධී කියලා. ඒ කියන්නේ මෙහෙමයි කතන්දරේ වෙන්නේ මේ ඔයාලා දන්නවා අර ඉෂාරා සිව්වන්දි මතක ඇතිනේ ඔයාලට. ඒ කියන්නේ ගණේ මුල සංජීවන නැමැත්තා ඝාතනය කරන්න ආධාරණ බල දුන්නා අය කියපු ඒ වගේ නීති පොත ඒ කියන්නේ ආයුධ නීති පොත ඇතුලේ දාගෙන ගිහිල්ලා අදාළ වෙදිකාරයට දුන්නා යයි කියලා කියන. ඊට පස්සේ නේපාලයේ සැඟ වෙලා ඉද්දී රෝහන් ඔලුගල පොලිස් පරීක්ෂක පොලිස් අධිකාරීතුමා විසින් අරගෙන ආපු අත්අඩංගුවට ගත්ත අර ඔලුගල සර් කියපු ඒ සිව්වන්දි ඉෂාරා සිව්වන්දිගේ ඩුප්ලිකේට් එක. ඒ කියන්නේ යා වගේ තව කෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ යා ඉඳලා තින්නේ ඉෂාරා සිව්වන්දි වගේ ඉන්න එයාගේ නම තාක්ෂි. ඉතින් නන්ද කුමාර් තාක්ෂි. මේ ළඟදී එයා රඳුම් බාරින් තාමත් ඉන්න රඳුම් බාරේ ඉන්නකොට එක්තරා ඒ දෙන්නම දැන් ඉන්නේ නේද? ඒ දෙන්නම ඉෂාරත් ඉන්නේ. ඔව් ඩියෝ ගහලා ඉෂාරා සහ ඉෂාරා වගේ කෙනයි. ඒ කියන්නේ ඉෂාරා වගේ කෙනා වෙන තාක්ෂි ඉන්නේ එක රඳුම් බාරේ. ඉතින් කොහොම හරි ඔය තාක්ෂිත් එක්ක එක්තරා සැරේන්වරයෙක් පොලිස් සැරේන්වරයෙක් විසින් මේ බිස්කට් එකක් දෙකට කඩාගෙන කාලා ඊට පස්සේ කොහොම හරි මේ බිස්කට් එක දෙකට කඩාගෙන කාලා හස්ත සංඥාවෙන් කතා කරා කියලා තමයි යාගේ වැඩ තහනම් කරලා තියෙන්නේ. ඉතින් මේ නන්ද කුමාර තාක්ෂි කියන ද්‍රවිඩ ජාතික කාන්තාවක් සැරෙන්වරයා සිංහල කෙනෙක් ඉතින්නේ. ගොඩක් දේවල් ඔළුවේ තියෙනවා. මේ ඉතින් නේද අපේ තියෙන්නේ ඔළුවේ. නෑ මට සින්දුවක් මතක් වුණා එකපාරට. අර සින්දුවක් තියෙන තාක්ෂි. අර සිංහල සින්දු කියන නලලේ තිලක තියෙන කිරිල්ලි තුඩින් හදවතත් නරගෙන ගිනිගත් තල්ලරඹට ආවාදෝයි කිල්ලි. හරිද? හරි කවුරු මතක් වුණේ සින්දුව නිකන් අර ඉතින් කතා කරන්නත් විදියක් නැතුව ඉතින් නේද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් මේ තාක්ෂිට මේ අලකලංචයක් වෙලා තියෙන්නේ. හැමෝම මේ තාක්ෂිය මතක් කරන නිසා මම දැක්ක අපේ ස්ටෙලොක් සයිට් එකේ දාලා තිබෙත් තාක්ෂිත් එක්ක බිස්කට් එකක් අරගෙන කියලා. ඉතින් ඒක තමයි ඉතින් අපි නේද? දන්නේ නැහැ නේද? එකම නම තියෙන මේ දැන් ඉස්සුරුලා කොච්චර ඉන්නවද මේ ලෝකේ? නෑ නෑ තාක්ෂි මෙහෙමනේ දැන් ඔයා දවස් දෙකක් විතර අතුරුදහන් වෙලත් හිටියනේ. හරිද? අතුරුදහන් වෙලා තියෙන නිසා ටෝක විතරවණ එකක් කරන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ සැකයක් මතුණා. සැකයක් මතුණා මේ අවාද බිස්කට් එක බෙදාගෙන කෑවේ කියලා. නෑ මම නෙමෙයි. අනික මෙහෙමනේ ඉස්සර මේ කියන්නේ මම ඔය බිස්කට් එහෙම බෙදා ඒ කියන්නේ මං කැමති බිස්කට් જાතියක් නම් බෙදන් කන්නේ නෑ. මාරිලු නේද කාලා ඔය කැමති මාරි වලටද? මම මාරි වලට ටිකක් කැමති. ඔව් නෑ මට ඔය බෙදාගෙන කනවා කියේදී මතක් වුණේ මොකද අපේ ගෙදර මේ චූටි කාලේ කුඩා අවදියේදී අපේ අම්මා පුරුද්දක් විදිහට මට කියපු දාපු නීතියක් තිබේ. තමයි තාක්ෂි මොනවා ගෙනාවත් ගෙදර ඔයාට කන්න මොනවා දුන්නත් ඒ කියන්නේ දැන් අපි මම ආස දේවල් ඉස්සර දැන්ටත් ආසයි. ඒ කියන්නේ සීක්‍රට් සෙන්ටර් මොන හරි කරන්න ඉන්නවනම් මේ හරි මට තෑග්ගක් දෙන්න ආස වෙනවා. මම ගොඩක් සතුටුයි ඔය මේ ටිපි ටිප් જાති. එතකොට කජු බයිට්ස් ඉතින් සේවරි අයිටම්ස් මම කන්නේ ගොඩක් පැන් රහට නෙමෙයි. පොඩි කාලේ ඉඳන් මම ආසේ වට. බොරි කියන්න එපා. ඔයා පැන් රහට කැමති නේ. ඒ බොන්න දේවල්නේ. බීම જાති. කෑම જાති වලට ආස සේවරි දේවල්. ඕකේ. හරිද? එතකොට මේ ඉතින් මම ඒ නිසා සෑහෙන්න ඒවට කැමතියි. ඉතින් කොහොම හරි අපේ අම්මා මට කියපු දෙයක් තමයි දැන් කන්න මොන හරි ගෙනාවොත් එහෙම කවුරු හිටියත් ඒ කියන්නේ එයාලා නොකන එක වෙන කතාවක්. හැබැයි ඔයා දැනගන්න ඕනේ එයාලට ඔෆර් කරන්න. ඒ කියන්නේ බෙදාගෙන කන්න. ඉතින් දැන් ටිපි පැකට් එකක් ගෙනාවත් ඉස්සර මම මතකයි දැන් ගෙදර කවුරු ඇවිල්ලා මම කිලිම ඔය බෙදාගෙන කන පුරුද්ද කියන්නේ ආවත් අංකල් එක හරි දෙනව නේද? එක හරි දෙනවා. එක ටිපි ටිප් එක හරි දෙනවා. ඔව් ඉතින් ඒක සෑහෙන්න ඒක කොහොමද මේ කියන්නේ ලංකාවේ මිනිස්සු මම අනිත් රටවලට එහෙම තමයි ඉතින්. මම කියන්නේ ලංකාවේ අර තියෙනනේ අපේ හොස්පිටැලිටි වගේම තමයි ඔය බෙදාගෙන කන ඒවා. ඒවා ඉතින් අපිට චූටි කාලේ ඉඳන්ම පුරුදු කරන දේවල්නේ. අර සින්දුවකුත් තියෙන්නේ ඉස්සර. වෙරළු ගෙඩිය හරි හතකට කපාගෙන එහෙම කියනවනේ.
ඉතින් ඒ වගේ වෙරළු ගෙඩියත් 7කට කපාගත් මේ හරි 8කට ඇත්තටම. හරි 8කට කපලා බෙදාගෙන කාපු જાතියක් ඒක කාලා තියෙන මෙහෙම විරලු ගෙඩිය හරි 8කට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තවාගෙන. ඒකනේ. හරිද? සිටියාප සත්කුල්පගෙන සහෝදරය 7 දෙනෙක් විරලු ගෙඩිය 8කට කපලා ඒකෙන් කෑල්ලක් අම්මට තාත්තට තියාගෙන තමයි මේ කොහොම හරි ඔන්න කාලා තියෙන්නේ. ඒකනේ බලන්නකෝ. බලන්නකෝ. එහෙම જાතියක් අපි. එහෙම જાතියක් අපි. ඉතින් කමන්නේ බිස්කට් එකක් බෙදන් කාය මොකක් වෙනවද? දැන් එතන ප්‍රශ්නයක් තියෙනවානේ තාක්ෂි. රඳුන් බහරේ ඉන්න පොලිස් බහරේ ඉන්න කෙනෙක් එක්ක එහෙම බිස්කට් එකක් බෙදාගෙන කන්න බෑ. ඒ රාජකාරියනේ. රාජකාරිය නම් රාජකාරිය. රාජකාරිය දේවකාරිය වගේ ඉෂ්ට කරන්න ඕන. ඒ නිසා එහෙම කරන්න බෑ ඇත්තටම. එතන තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. නිවුස් එක හරි කැතයි. ඔව්. ওই නිවුස් එක ගහපු විදිහ ගත්තොත් තාක්ෂි විවිධාකාර විදිහට ගහලා තියෙන නේද ඔය නිවුස් එක මම කියන්නේ. ඔව් ඒක ඒ කියන්නේ හරිම ක්‍රින්ජ් විදිහට. ඔව් ඒක තමයි. මේ කියන්නේ ටයිටල් එක අපේ අය නම් ගහන්න නැති ඉතින් පොඩව අවසන්වත් එක්ක මං හිතන්නේ තාක්ෂිත් එක්ක බිස්කට් එකක්. නෑ ඒ කියන්නේ මෙහෙම නිස්සරු. දැන් සාමාන්‍යයෙන් ඔය මේ අපිට තියෙන එකක් නේ මාධ්‍යයේදී අපි දේවල් පාවිච්චි කරනකොට කොහොමද මේ මාධ්‍ය ආචාර ධර්ම තියෙන්න ඕන සහ ආචාර ධර්ම කියලා දේවලුත් තියෙනවා. ඒතර මේකේ නම් අර ඒ කියන්නේ මේක නිවුස් එකේ ටයිටල් එක ඒක කොහොමත් එහෙම තමයි නේද? අපි ක්ලික් බේට් වලට මේ හුරු වෙච්ච يعني මිනිස්සු කියන්නේම ක්ලික් බේට් වලට වහ වැටුණු જાතියක් නේ නේද? ඉතින් ක්ලික් බේට් වලට කලින් තාක්ෂි පත්තර තිබ්බනේ. ඔව්. ඔයා නිකන් ඉස්සර කාලේ පත්තර අරන් බලන්න යුද්ධ කාලේ විශ්ව 2003 7 ඒක 2000 ගණන් වල මම කියන්නේ. අපි මේ දවස්වල මේ black and white DD කරනවනේ නේද? කරනවනේ. ඒකත් බලන්න. black and white DD එකත් කරන නිසා දැන් අපි පත්තර බලද්දි තාක්ෂි ගොඩක් වෙලාට දාන්නේ කොහොමද? යුද්ධෙදී. අපේ මෙච්චරයි LTT ගේ මෙච්චරයි. ඒ කියන්නේ අපි දැන් කවුන්ට් කරනවා නේද? කවුන්ට් කරනවා 25ක් මරුට. ඔව්. ඒ කියන්නේ දැන් ওই සාමාන්‍ය තාක්ෂි ඔක කොච්චර අපෙත් මොකද්ද මන් දන්නේ එකක් මේ ඒ කියන්නේ නිකන් එනවා අපිටත් නිකන් වැඩිපුර ඒගොල්ලොන්ගේ මැරුණාම පොඩි චූන් එකක්. ඔව් චූන් එකක් එනවා. නැත්තම් දැන් ඔක කොවිඩ් කාලෙත් තිබ්බනේ දිසුරු මතකද? අද කීයද අද කියලානේ. කීයද? අපි ටීවී බලනවා මේ කී දෙනෙක් මැරිලාද? ඉතින් කී ඔය දෙනෙක්ට කොච්චරද මේ කියලා නම් ආසාදනය වෙලාද? එනේ ඒ ඉලක්කම කියලා කියන්නේ අපේ ඔළුවේ අර මේ මොනවාද සම්පූර්ණයෙන්ම ඩොපමයින් චාර්ජ් කරන එක වෙනම මේ වැඩක් ඉතින්. පොඩි ට්‍රිගර් කරන එකක් ට්‍රිගර් කරනවා අපි. ඔව්. ඉතින් දැන් ඒ නිසා නම් දැන් ඇක්සිඩන්ට් එකක් කියන්නකෝ. ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගමන් මිනිස්සුන්කෝ කීයක් මැරෙලාද? මැරෙලා නේද? එහෙනම් කමක් නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් ලොකු වෙනවා නම් මැරෙන්න ඕනේ නිකන් එහෙම එකක්. ඒ කියන්නේ ඒ තරම් නිකන් අර අපි මරණ ඒ කියන්නේ මම කියන්නේ මරණ හරි මොනවා හරි කියන්නේ අර අපි ක්‍රින්ජ් කියන්නේ මේ ක්ලික් බේට් වලට ක්‍රින්ජ් වලට ක්‍රින්ජ් ටයිටල් වලට ඔව් කියන්නේ නිවුස් එකක නිවුස් නේද? එකකට. නිවුස් එකේ වැලියු එකට වඩා ඇත්තටම සමහර වෙලාවල් වලට අපි අරකට තමයි ඒක නිස්රු ගොසිප් සයිට්ස් ඔච්චර මේ මාකට් වෙන්නේ. නෑ ඉතින් ওই සේපියන් එකෙත් කියනනේ තාක්ෂි මිනිස්සු ගොඩක් වෙලාට මේ ලෝකේ පවතින්නේ මේ ලෝකේ හැදෙන්න හේතුව ගොසිප් කියලා එයා කියන්නේ. ඒ තන පොතේ තනක කියනවා රසායන විද්‍යා මහාචාර්යවරු දෙන්නෙක් හම්බුණත් එයාලා කතා කරන්නේ ගොසිප් කියලා. ඒ කියන්නේ එහෙම තමයි මේ සමාජ නිර්මාණය වෙන්නේ ගොසිප්ස් වලින්. අපි ආසයි ඒ වගේ අපිව ඩ්‍රයිව් කරන්නේ නේද? අපිව ඩ්‍රයිව් කරන්නේ ගොසිප් වලින්. يعني මම හිතන්නේ ඒක මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ටම පොදු කාරණාවක් නේද? පොදු කාරණාවක්. يعني අපි හිතන්නකෝ හරි කයියකට සෙට් වුණත් ඔව් සමහර වෙලාවල් වලට කතා කරන්නේ කියන්නේ වැදගත් මාතෘකාවක් කතා කරන්න ඇවිල්ලා ඒකේ මම හිතන්නේ 10% විතර. නෑ දැන් අපි ගොඩක් වෙලාට තාක්ෂි අපි මීටින් ගන්න ඕනේ. ඔව්. හරිද? මීටින් ගත්තාම මොනවද කියන කතා කරන්නේ? ඒකනේ වැඩි. ඒ විතරක් නෙද අපි දැන් සමහරලාට අපි හිතන්නේ තාක්ෂි දැන් ඔය ප්‍රොෆෙෂනල් බොඩීස් වල ඉන්න අය සෙට් වුණාම ඔව්. මේ එන ප්‍රොෆෙෂනල් ඇති කතා කියලා කරනවා බිස්නස් හරි දැන් අපි ගත්තොත් දැන් මම ඉන්නේ නීති වෘත්තයේ ගත්තත් මේ ඒ කියන්නේ අපි සමහර නීතිඥවරු හම්බෙන අපි යාළුවෝ දැන් අපි ඉස්සර ඒ කියන්නේ කැම්පස් එකේ ඉන්න කාලේ කැම්පස් ඉන්න කාලේදී අපි සාමාන්‍යයෙන් සෙට් වුණාට පස්සේ ඉතින් ගොසිප් සමයි හරිද ඒ කාලේ කියනවා මචං කවදා හරි ලෝයර්ස් වුණාට පස්සේ නම් ඉතින් අපි එහෙම නැති වෙයිනේ අපි එතකොට කියන ප්‍රොෆෙෂනල් ඉමු දැන්නේ කතා කරන්න තියෙන්නේ කියලා. ඔව්. දැන් නෑ ඉතින් දැනත් තියෙනවනේ කතා කරන්න දේවල් ඉස්සර ඉතින්. ඔව් ඉතින් දැනුත් එහෙම තමයි දැනුත් එහෙම තමයි ඉතින්. මං කියන්නේ තාක්ෂි ඒක තමයි ඒක හැටි ඉතින් නේද? ඒක අතිශය මානව ශිෂ්ටාචාරයේ හැටි දැන් ડોක්ටර්ස් වුණත් එහෙම දැන් අපි වුණත් දැන් අපි කොච්චර දැන් අපි ඇත්තම ගත්තොත් එහෙම අපි ඕ අපි මෙතන මේ පැය 24ම පොලිටික්ස් කතා කර කර ඉන්නේ නැහැ එහෙම නේද? හිතන් ඉන්නවද ගොඩක් අය ඒ වුණාට එහෙම නැහැ. හරිද? මම හිතන්නේ හැම වෘත්තියක් ඇතුළෙම එහෙම තමයි. මම තව සෑහෙන දෙයක් තාක්ෂිකෙන් ඉගෙන ගත්තා මේ ගොසිප්ස් ගැන නේද? ඔව් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මට එහෙම ලොකු ප්‍රශ්නයක් තිබ්බා අද දවසේම මේ තාක්ෂි සහ අපි විශේෂයෙන්ම
විශාල වශයෙන් මේ වැදගත් දෙයක් ගැන සාකච්ඡා කරා. ඉතින් මම මේ ජාතකේ දන්නෙත් නැහැ, තොරණ විස්තරේ දන්නෙත් නැහැ. පස්සේ මට මේ ජාතක කතාවම තක්ෂි අද කියලා දුන්නා මේ මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. ඒ නිසා මම දැන් ඒ ගැන දැනුවත් ඉතින්. හරිද? මම ඕන කියන්නම්. අර මනීෂගේ දිලේකගේ ප්‍රශ්නේ. ප්‍රශ්නයක් මේකයි. ඉතින් ඒව ඉතින් මම හිතන්නේ ගොඩක් අය දන්නවා. ඔයා දන්නේ නැති උනන්ට ඉස්සර. නෑ මම ඊපත් අප්ඩේට් නෑ අතට පොඩ්ඩක් ඒක නම් අපි අප්ඩේට් කරන්නම්කෝ. අන්න ඒක තමයි නේ. ඔව්. එතකොට මේ ඒ නම් එහෙම දාන්න තමයි ඉතින්. කොහොමද ඒ නම් වැටෙන්නේ කොහොමද? හරි. සම්පූර්ණ තොරණ විස්තරේම කිව්වා. තොරණ විස්තරේ මම දැනගත්තා තක්ෂිට. නිසා ඉතින් කට්ටිය පොඩ හොයලා බලන්නේ මොකක්ද ඒ වලේ කියලා. හරිද? ටෝක් ද ටවුන් එන්න මගේ hina වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉච්චරයි. ඒ කියන්නේ මෙහෙමයි ඉතින් ඇත්තටම මේ ඔය ඒ වගේ කියන්නේ ඔය අපි කියනවානේ ගොසිප්ස් ඒව හොඳයි. කියන්නේ නරක නෑ. ගොසිප් කියන්නේ නරක දෙයක් නෙමෙයි. නෑ නරක නෑ. කියන්නේ ඒ වගේම තමයි මිනිස්සු ඇත්තටම දවස ගෙවන්නේ. ඔව් ඉතින් අර දැන් අපිට ඉස්සර කොච්චර දැන් අපි සෝෂල් මීඩියා ඇතුලේ ගොඩක් එහෙට මෙහෙට කරගෙනවනේ. හරිද? ඒ කරගෙනකොට මේ මෙහෙමයි සජෙස්ට් වෙන එක වෙනම කතන්දරයක්. හරිද? ඒ වුණාට සමහර වෙලාවල් වලට අපිට එහෙම කාගෙන් හරි මේ කොහෙන් හරි නිකන් ඇහැ ගැටුණත් අපි සමහර වෙලාවල් වලට ගිහලා සර්ච් කරනවනේ. ඒ සර්ච් කරන්නේ ඒක දැනගන්න තියෙන කියුරියස් එකට. කියුරියොසිටි එකට. ඉතින් කියුරියොසිටි නිසානේ තක්ෂි දැන් ඇත්තටම දැන් අපේ අපි ගත්තොත් එimhe කවුරු හරි මනුස්සයෙක් ගිහිල්ලා නිකන් මේ ගල් දෙකක් අතුරල බැලුවොත් මොකක් වේද කියලා හිතව නිසානේ දැන් මේ ගින්දර ඇවිල්ලා නිකන් ඇවිල්ලා ඒක සීන් එක වෙලා තියෙන්නේ ඒ නිසා. මෙච්චර අපි මේ නේද? කවුරු හරි හිතන්නේ නැතිනේ දැන් නිකන් පරිණාම වෙලා තියෙන එකනේ. ඒ නිසා ඉතින් ඕන එකක් ඉතින් නේ. ඕක මං කියන්නේ ඔය අපි කියන ගල් යුගයේ කාලෙත් ගොසිප් තිබුණා ඉසුරු. ගොසිප් තිබුණා. හරිද? ඒ කාලෙත් කියවන්න නැති කට්ටිය නේද? ගල අර ගල් මේවා කර ගල අතුල්ල කියන්න තියෙන්නේ. අද මෙහෙමයි කියලා. ඉතින් හාමිනේට කියන්නේ නැති. හාමිනේට කියන්නේ නැති. ඉතින් තක්ෂි ඒ විතරක් නෙමෙයි දැන් ඔය ආගම් වල ගත්තාම හරියට දැන් ඔය මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ කවුරු හරි ඔය ආබසර බ්‍රහ්ම ලෝකේ ආතල්ලක හිටපු ඩයල් එකක් ඇවිල්ලා නිකන් මං කියන්නේ බුද්ධාගමනවා හරිද? මේ ඔක්කොම ප්‍රශ්න පටන් ගන්න තියෙන එතනින්. ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකේ හිටපු කවුරු හරි එකෙක් නිකන් උන්ට ඒ කියන්නේ තක්ෂි උන්ට ඉරක් තියෙනවා. මේ ඊතර මේ ආලෝකයක් තියෙනවා. හරිද? යාලට කන්න ඒ කියන්නේ යාලට නිකන් අර කන්න ඕනේ නිකන් ප්‍රීතිය තමයි ආහාරය. සතුට තමයි කෑම වෙන්නේ. හරිද? එහෙම එකක් ඉතින් නිකන් මේ නිකන් පෘථිවිය මේ වගේ නෙමෙයි තිබෙන්නේ නිකන් අර නිකන් පටවි රසයක් කියලා ඔකට කියන්නේ. ඔය ඕක නේද අග්ගඤ්ඤ සූත්‍රය. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ අන්නරයි. හරිද? ඉතින් කවුරු හරි එකෙක් ගිහලා නිකන් හිතනවලු මේක ලෙව කාලා බලන්න. අර පට්ට රහයිලු. හරිද? ඊට පස්සේ තමයි කිව්වේ මේක පට්ට රහයි කියලා කාලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔය ගොසිප් එක ගිහින් ඉතින් ඒ වගේම නිතක්ෂ ඔය ඒ කියන්නේ ඒ වගේම වැඩක් නේ ඒවත් කරලා තින්නේ. නැත්තම්. හරිද? ඔය කොච්චර ගස්සීදි තහනම් ගහේ ගෙඩියක් කාලා. ආ අහිංසක ආදම්ටත් දීලා. හරිද? ඒකනේ මේ ඔක්කොම ප්‍රශ්න පටන් ගත්තේ. ඒ නිසා ඔය ඔක්කොම මේ ගොසිප් තමයි ඉතින් කියන්නේ. තමනුත් ඒක බලලා අනිත් අයටත් කියපු නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික පටන් ගත්තේ. ඒක ඉතින් එහෙන අතිශය සාමාන්‍ය ගොසිප් කියන එක නේද? සහ ගොඩක් වෙලාට ගෑනු අය තමයි නේද ඒ කියන්නේ. ඔව් අර මේ අහලා තියෙනවා නේද අර සුනිල් පෙරේරාගේ සින්දුවක් තියෙන්නේ. ලින්ද ළඟ සංගමයේ මුල් තැන. ලින්ද ළඟ සංගමයේ මුල් තැන. ඒ කියන්නේ ඒකත් කියන්නේ ඒකනේ. يعني ඉස්සර ගෑනු එකතු වෙලා ඔය නාන තැන්වල ඒ වගේ ගොසිප් කතා කරලා තියෙන වැඩිපුර. ඔව්. හරිද? ඔව්. يعني ඒකේ අරයා දැක්කපු එක මෙයාට කියනවා. ඊට පස්සේ අනික ඔය මේ කවුද? දයාවතී කියලා චරිතයක් බිහි වෙන්නේ. කෝපි කර අබිලිං සහ දයාවතී බිහි වෙන්නෙත් එහෙමනේ. ඒ කියන්නේ එයාලා තමයි ගම්වල මං හිතන්නේ අනිවාර්යයි. නෑ අපේ ගම්වලත් ඉන්නවා. අපේ ගම්වල තියෙන රොයිටර් පුවත් ඒවා. ඔව් එහෙමනේ එක නම් කියනවා. හරිද? දැන් කියන්නේ අනික කඩවල් වල. හරිද? කඩවල් වල ඒක. දැන් ඉතින් ඔක්කොම Facebook එකට වෙලා තියෙන සමාජ මාධ්‍ය වල. දැන් ඒක තමයි මේ සෝෂල් මීඩියා වලට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඔව්. නිසා ඉතින් මහලොකු දෙයක්. ඉතින් පොලිටික්ස් කියන්නේ තක්ෂ. ඉතින් ඒකනේ ඇත්තටම කියනවනම් එක්තරා ආකාරයකට දැන් දේශපාලන පක්ෂවල නායකයෝ එක කරනවා. රටවල් වලත් බලන්නකො නිකන්. රටවල් නායකයෝ බැන ගන්නවා. හරි ඉතින් ගොසිප්ස් තමයි ඇත්තටම නේ. ඔව්. ඇත්තටම ඉතින් මේ මුළු මිනිස් සංහතියම ඩ්‍රයිව් කරන්නේ බලන් යන්නේ ගොසිප්. ඊළඟ තක්ෂ ඉතින් මෙහෙමයි. මං කියන්නේ කොච්චර උනත් මෙච්චර ඔෆිස් එකේ ඉඳලා බිස්කට් කප් එක වැරදි. අපිට නොදී බිස්කට් කප් එක කියන්නේ ඒක වැරදි. මම අද සෑහෙන කතන්දර අහන ගමන් ඉන්නේ. ඔව්. ඕක ඉතින් සෑහෙන කාලයක් තව සෑහෙන කාලයක් අහන්න වෙනවා. ඉතින් මොනා කරන්නද? අන්තිමට දාගත්ත නමත් නේ තක්ෂේ. කියලා වැඩනේ මං කියන්නේ අයියෝ. නමත් කෑවා. කෑවා. මම හරි අමාරුවෙන් ওই ටැක්සි කියන කැලලත් හොයාගත්තේ නේ. ඔව්. බලන්නකෝ ඒකත් ඉතින් ඉවරයි. ඒකත් ඉවරයි. ඉතින් එහෙම තමයි තක්ෂි දේවල් මොනා කරන්නද නේද? එහෙම තමයි මේ ලෝකේ දේවල් එහෙම හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ නිසුරු.
හිතු දේ නොවේ නොසිතු දෙයක් වේ අර කියන්නේ මොකද අර හරිද ඒ ගාතාව වැරදි මං හිතන්නේ මේ ඒ ගාතාව කියන්න බෑ ඉතින් හිතු දේ නොවේ නොසිතු දෙයක් වේ එහෙම තමයි නමුත් තක්ෂි ඉතින් එහෙම තමයි දැන් ඒ කියන්නේ ඒකනේ එකපාර දැන් අද උදේ පාන්දර වෙද්දී දේවල් වෙනස් වෙලා දේවල් වෙනස් වෙලා ඉතින් ඕක එහෙම වෙන්න තමයි පුළුවන්. අද උදේ පාන්දර නෙවෙයි ඊයේ උදේ පාන්දර තක්ෂි සෝරි හරිද සමා වෙන්න එහෙම දේවල් වෙනවා ඉතින් ඔව්. ඒ නිසා ඉතින් මෙහෙමයි ඉතින් අද තක්ෂිට වෙච්ච දේ ඊට මට කවුරු හරි ඉසුරු කියලා මොකක් හරි එකක් විකාරයක් අනික ඉතින් කොහොමත් එහෙම නෑ ඉසුරු හරිද සාමාන්‍ය කොමන් නේම්ස් තියෙනවනේ හරිද ඔය ඉසුරුලා මේක තක්ෂි කොමනුත් නෙවෙයිනේ මේක කොමනුත් නෙවෙයිනේ එතනයි ප්‍රශ්නේ උනේ ඒ ප්‍රශ්නේ උනේ කොමන් නේම්ස් තියෙනවනේ සඳුනිලා හරිද ඒක වාසියකුත් තියෙනවනේ තක්ෂි මොකද කරොත් දැන් අපි කරපු දෙයක් නේ අපි නෙවෙයි වෙන්නේ නැති එහෙමවත් තියෙනවා මේක ඉතින් අමාරුයි ඔව් දැන් හරි දැන් අපි ඔයාලට කියනවා කොමන් නැත්තේ නෑ ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්න අයට අපි කියනවා මේ තක්ෂි හැර ඔයාලා දන්න තවත් තක්ෂිලා ඉන්නවද සෑහෙන ඉන්නවා මං හිතන්නේ ඉන්නවද මේ ඉන්නවා මේ කියන්නේ අපි අතරේ අඩුයි අපි අතරේ ඔව් අපිට ඇහෙන්න දකින්න හම්බ වෙන තින් එකම ජීවිය මන් තමයි දැන් තව කෙනෙක් ඉන්නවා දැන් තව කෙනෙක් ඉන්නවා ඔව් එකම ජීවිය මෙච්චර කාලයක් මම ඒක තමයි වෙලාවක පොඩ්කාස්ට් එකක් කරන්න පුළුවන් වුණත් එයත් එක්ක කවදාවත් යා නිදහස් වෙලා වුණත් එහෙම ඔයා හින්දා මෙච්චර මේ මම නිකන් සමාජ මාධ්‍ය ඇතුලේ නේද සංසරණය වුණා ඒක වයිරල් වුණා නැත්නම් වැරදියට ඇහි යෝක වයිරල් කියලා සිංහලෙන් කියනක වයිරල් කියලා සංසරණය හරිද ප්‍රශ්න ඔය වචන වලත් ප්‍රශ්න පේනවනේ බිස්කට් එකක් කාලා කරගත්ත හරියක් ඒක තමයි ඉන්නේ ඔව් කෑවද ඒ කියන්නේ නෑ මේ මම මේකේ තියෙන ටයිටල් එක කිව්වේ ටයිටල් එක ඉතින් ඒ නිසා ඉතින් අපි පොලිස් නිලධාරීන්ට ඒ කියන්නේ පව් ඇත්තටම ඉතින් නේද මේ ඇත්තටම මම නිකන් අහන්න ඉස්සර හරිද ඉතින් ඇත්තට මෙතන ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඉඳලා තියෙන ඉස්සර ඔව් ඒ දෙන්න අතර ඉතින් ඇත්තටම සමහර විට මොකක් හරි ආල බස් හුවමාරුවක් සිද්ධ වුණා. හස්ත සංඥාවෙන් උනේ කතා කරලා තියන්නේ. එයා ටැමිල් නිසා සමහරට බැරිවත් ඇති. බැරිවත් ඇතිනේ. හරිද? ඉතින් ඒ කියන්නේ ආදරය කරන එක අවුල්ද? නෑ තක්ෂි ආදරය කරන එක අවුල්ද නොඅවුල්ද කියන එක බැලුවට මෙතන පොලිස් නිලධාරියෙක්ගේ බාහිරේ ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් හිම ආදරය කරන්න බෑ. ඒක නීත්‍ය අනුකූලව කරන්න පුළුවන් දෙන්නේ ඕන්න දැන් හිතන්නකෝ මෙහෙම එකක් තක්ෂි. එයා නිදහස් වෙලා කවදා හරි දවසක දඬුවමක් විඳිනවා නම් ඒක විඳලා හරි අන්න එහෙම එකක් වුණොත් එහෙම ඔන්න ඉතින් ඔය ආදරය කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඒක හරි නරකයි ඉතින්. මූලික මිනිස් අයිතිවාසිකමක් තමයි මේ උල්ලංඝනය කරලා තියෙන්නේ. යුනිෆෝම් එකක් අඳිනවා කියලා කියන්නෙම තමන්ගේ සමහර අයිතිවාසිකම් තමන්ගේ සමහර කරන්න දෙන්න නැති වෙනවා. ඔව් මැඩ පවත්වා ගන්න යන්න ඉඩ දෙන්න ඕනි. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් අපිත් තක්ෂි. අපිට බෑ ඇත්තටම කියනවා නම් තමන්ගේ සේවා කියන්නේ නඩුවකට දැන් හිතන්නකෝ කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් ගෑනු ළමෙක් මට නඩුවක් දෙනවා කියලා මට බෑ තක්ෂි ඒ ක්ලයන්ට් එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්න එක කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ඒක තමයි කන්ෆ්ලික්ට් හරිද එතකොට ඉතින් නීතිඥයෝ පව් හරිද දැන් ඉතින් විනිශ්චයකාරවරු කොච්චර පව්ද එහෙම බලන්න නේද ඔව් ඒගොල්ලෝ සම්බන්ධතා ඇති කරගන්න ඉතාම අමාරුයි ඉතින් හරිද ඉතින් නිදහසේ ජීවත් වෙන්නත් බෑනේ ඇත්තටම ඒ කියන්නේ දැන් අපිට එළියට බහලා ඔන්ලාක යන්න පුළුවන් දක්ෂණ අනික සමහරලාට තක්ෂි දැන් හිතන්නකෝ විනිශ්චයකාරයෙක්ගේ ඒ වගේ දෙයක් මට වුණා ඇත්තටම ඒකයි කියන්නේ මේ දැන් අපි නඩුවක් කටයුත්තකට ගිය වෙලාවක ඒ කියන්නේ විනිශ්චයකාරවරයෙක් කිව්වා මේ මට ওই කඩේ තියෙන තැන පොඩ්ඩක් කියන්න මොකද දැන් ඒ අදාළ විෂය වස්තුවට සම්බන්ධ කඩයක් ඉතින් එයා කිව්වා මේ මොකද වැරදිලා හරි මම ওই කඩෙන් බඩුවක් ගත්තොත් ප්‍රශ්නයක්නේ ඒ තරම් සැලකිල්ලෙන් මත් වෙන්න සිද්ධ වෙනවා නේද ඒ නිසා එහෙම තමයි තාක්ෂි සමහර යුනිෆෝම් හරි බරයි ඔව් සමහර අය ලස්සනයි කියලා පෙරුණාට රාජකාරිය ඇතුලේ නේද ඇත්තටම මම කිව්වා වගේ ඒක රාජකාරියක් නෙමෙයි දේවකාරියක් වගේ දෙයක් ඒ නිසා මේ ඒ යුනිෆෝම් හරි බරයි ඉතින් එතකොට ඔයාවයි කියන ආලනුරාවල් කරන්න බෑ හරිද ඒවා ඉතින් දරාගෙන ඉන්න වෙනවා දරාගෙන ඉන්න ඕනේ ඉතින් ඒ නිසා මේ එහෙම තමයි ඉතින් දේවල් නේද ඉතින් හරිද හැමදේම බිස්කට් කන්න බිස්කට් කන්න පුළුවන් නේද පොලිස් නිලධාරිය තක්ෂි මාරේක තනියම කැවනම් ප්‍රශ්නයක් නැහැ බෙදාගෙන කාප එක අනික ඇයි බිස්කට් එක බිස්කට් එක දෙකට බෙදාගෙන කෑවේ නෑ සමහරලාට නෑ මට ඔබ හිතෙනවා ඒ කියන්නේ සමහරලාට දැන් යාට කියන්න ඕනේ තක්ෂි අර මතකද මේ අර මේ මංචිටි කිරිමාරි අඩේ කියන්නේ අර බුලත් මේ මට පොඩි කාලේ මතකද ඇඩ් එකක් තිබ්බ දැන්
වැරදියට තමයි බුලත් දෙන්න හදන්නේ වඳිද්දි. ඊට පස්සේ අර එයා මාරේකේ කෑල්ලක් කාලා පෙන්නන අනිත් පැත්ත කියලා. සමහරවිට දැන් මෙයාට ඕනුනේ දැන් මම නිකන් හිතලා කියන්නේ මේ අගති විරහිතව මේ පරීක්ෂණයට අගති විරහිතව මේ ඒ කියන්නේ එයාට කියන්න ඕනේ දැන් මෙයාට භාෂාව තේරෙන්නේ නැහැ නේ තාක්ෂි. මේ බිස්කට් එක දෙකට බෙදාගෙන කලර මෙහ අතිනුත් සන්නා කළා අපි දෙන්න ජීවිතේ බෙදාගන්න සමු වගේ එකක් වෙන්න පුළුවන් ඉතින්. පුළුවන් නේද ඉතින්. විය හැකි. විය හැකි. ඒ නිසා මේ ඕනම දෙයක් වෙන්න පුළුවන් ඉස්සර. ඔව් ඒ නිසා ඉතින් පව් ඇත්තරම වැරදිලා හරි තාක්ෂි ගෑනු. දැන් කොහොම හරි අනේ මේ සැරෙන්ට මේ මොනවාද සැරෙන් සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ වෙනවලු නේද? ඔව් ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද මේ මාරුනේ කියලා. සහතාක්ෂි මෙහෙමයි. දැන් ඔයා හිතන්නේ වැරදිලා හරි සැරෙන්ගේ බොයිෆ්‍රෙන්ඩ් අපේ අභියක්ක වගේ වුණා නම් මොකක් වෙයිද? ගර්ල්ෆ්‍රෙන්ඩ්. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔව්. හරිද නිකන් හිතන්නකො දෙන අපේ අභියවයි අපේ මේ ශානකයි වයි දාලා නිකන් මැරි කරන්න කලින් වගේ උමයක් වුණා නිකන් හරි වුණා නම් කොහොම වෙයිද? ඒ කියන්නේ මොනස්සකමඩ බිස්කට් කෑල්ලක් දුන්නත් ඉවරයි. ඔයා වුණා නම් මොකක් කරනවද? ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් බිස්කට් එකක් බෙදාගෙන කෑවොත් ඉසුරු වේවයි අපිට චූටි කාලේ කියලා දීලා තියෙන බෙදාගෙන කන්න. සිරාවට ඒ කියන්නේ ඔයාගේ ඒ කියන්නේ මම කියන්නේ ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා ඒ බොයිෆ්‍රෙන්ඩ් එහෙම කිව්වොත් ඔයාට අවුලක් නැහැ කියන්නේ. බෙදාගෙන කෑවොත් අවුල් ඉතින්. නිකන් ඉඳී අනේ අර මිනිස්සයා. හරිද? තමුසෙට නැත්තම් අවුල්. අනික රස්සාවක් දැන් ඉන්ටර්ඩිකුත් වෙලා තියෙන්නේ. කොහොමද නිකන්? තමුසෙගේ තියෙන කියලා. බත් හම්බෙන්නේ නැහැ. දැන් පස්සේ ඉවරයි. වීසා කැන්සල්. ඒ නිසා මේ එහෙම නිකන් මේ පව් කිව්වට ඉතින් මම දන්නේ නැහැ ඉස්සරන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා වයිෆ් කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවනම් ඉතින් අබ සරණයි ඇත්තටම පව්. දැන් ඉතින් ඉවරයිනේ. පොලිසියට උත්තර දුන්නත් තාක්ෂි කියන්නේ පොලිසියට උත්තර දීලා සමහරට ජොබ් එක හදාගත්තත් මැරෙනකම්ම තමන්ගේ වයිෆ් කෙන් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙන් හරි නම් අනිවාර්යයෙන්ම අහගන්න වෙනවමයි. ඉතින් ඔහොම තමයි මේ තොරණ විස්තරේ. එහෙනම් ඉතින් ආයිත් අපි හම්බෙමු. ආයි හම්බෙමු. ආයි මං කියන්නම් ඉතුරු. ඒ තාක්ෂි මේ මම තාක්ෂි නෙමෙයි. හරි. ඒ තාක්ෂි හැර වෙන තාක්ෂිලත් ඉන්නවා. ඉන්නවා නැත්තම්. ඒ වගේ තාක්ෂි කෙනෙක් තමයි මේ තාක්ෂි. එහෙනම් එහෙනම් සුබ දවසක්. සුබ දවසක්.